ලොව උසම ලෝකඩ බුද්ධ ප්‍රතිමා වහන්සේ. උස මීටර් 120ක්. මේ උශිකු දයිබුත්සු බුද්ධ ප්‍රතිමා වහන්සේ 1993 වර්ෂයේ නිර්මාණය වුණු අමිතාභය බුදුන්ගේ අනුරුවක් බවයි කියන්නේ ටොන් 4000ක් බරයි. උශිකු කිව්වහම මේ ඉබරකිවල උශිකු බුද්ධ ප්‍රතිමාව බලන්න නන්දෙසින් ජපානයේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ හැම දෙනෙක්ම පැමිණෙනවා. ඒ අතර දැන් උශිකු කිව්වහම හැමෝම දන්නවා ජූලි මාසේ 5 වෙනිදා මේඝනාද 360 කොන්සර්ට් එක ගැන. මම යනවා උශිකු පිළිමය ළඟ ඉඳගෙන මේඝනාද කොන්සර්ට් එක ගැන කතා කරන්න. යම්. අයිබෝන් නිරෝෂන් මල්ලි මසක් මල්ලි අයිබෝන් ඉතින් අපි ආව උශිකු පැත්තරනේ කෙලිම පටන්ගමු කතාවනේ මොකක්ද මේ මේඝනාද කියලා කියන්නේ මල්ලි? මේඝනාද කියන්නේ ජූලි මාසේ 5 වෙනිදාට ජපානයේ පැවැත්වෙන වෙනස්ම විදිහේ කොන්සර්ට් එකක් කන්සෙප්ට් එකක්. මේඝනාද වැඩේ ඇත්තටම ඉතාම හොඳින් සංවිධානය වෙන බව පුද්ගලිකව මම දන්නවා. නේෂන් මල්ලිමත් සංග මල්ලි ඇත්තටම ඕගොල්ලෝ වැඩේට ලොකු බරක් දාලා වැඩේ කරගෙන යනවා. ඒ අතුර මේ සංවිධානය කරගන්නකොට මොකක්ද ඕගොල්ලන්ගේ විශේෂත්වයක් තිබුණේ මේ වැඩේ සංවිධානය කරනකොට? අය අපි ජපානය තුළේ ලස්සන ඉවෙන්ට් දැක්කා. ඒ ඇත්තටම ලස්සනයි. එවනට අය අපේ ටීම් එකට ඕනට ටිකක් වෙනස් දෙයක්. වෙනසක් එක්ක. මොකක්ද මං අහන්නේ මේ මොකක්ද මේ වෙනස ඕගොල්ලෝ මෙච්ච කරන්න හදන්නේ? ලක්මල්ලයි මෙච්චර කාලෙකට ජපානයේ එක බෑන්ඩ් එකකින් ප්ලේ කරා. ඔන්න අපි මේ පාර ගෙනල්ලා තිනවා බෑන්ඩ්ස් දෙකක්. බෑන්ඩ්ස් දෙකක්. ඊට අමතරව මේකේ හොඳම දේ තමයි කාලය පැය 6මාරක්. ඒ කියන්නේ කෙලින්ම දෙකට විතර පටන් ගත්තට පස්සේ 7:00 විතර වෙනකම් වැඩේ දිගට වදිනවා. අනිවාර්යයෙන්. ඊට අමතරව විශේෂත්වය තමයි මේකේ ආටිස්ට් ලයින් අප් එක. ආටිස්ට් ලයින් අප් එක මාර විශේෂත්වයක් තියෙනවා නිරෝෂන් මල්ලි. අතර මට එක කියන්න ඕනේ දශක ගණනාවක් දශක 3ක් විතර එකට යා කරන ආටිස්ට් ලයින් අප් එකක් නේ. අනිවාර්යයෙන්. උදේමල අපි ආටිස්ට් ලයින් මතක් කරමුද? හරියයි. කසුන් කල්ලාර ශෂ්කා නිසංසලා. කුෂානි සඳරේක. ඊට අමතරව මේකේ හොඳම දෙයක් තියෙනවා ජනයන් ප්‍රභා. වෙනම එකක්. ඒ දෙන්නගේ අලුත්ම නිර්මාණය මේකේ තමයි දක්වන්නේ. කුතුහලයේ තියමු කට්ටියට අනිවාර්යයෙන්ම ඇවිල්ලා බලන්න. මිහිරාන් දිලු බීට්ස් ඉමාන් ෆර්නෑන්ඩෝ. මම හිතන්නේ මේක වෙනස්ම විදිහේ වැඩක් වෙයි. ඇතරම ලංකාවේ ඉඳලා ජපානයට හැම ආටිස්ට් කෙනෙක්ම අපිට ආටිස්ටික් වැලියු එක ඇතුලේ මාර වටිනා ආටිස්ට්ලා. ඒ අතර මේගොල්ලන්ගේ මේ සින්දු සෙටප් එක සහ බෑන්ඩ්ස් දෙකත් එක්ක පුද්ගලිකව මම දන්නවා. ඔයගොල්ලෝ අයිබෝ විසකට ආපු දවසේ මට සෙෂන් එක ඇඳලා පෙන්නුවා. මම දන්න අයට කිව්වා ඒ බෑන්ඩ්ස් දෙක ගහන සෙෂන් ටික පිළිවෙල හදලා තියෙන විදිය ආටිස්ට්ලා ඒකත් එක්ක කොලැබොරේට් වෙන විදිය වෙනම එකක්. මට මතකනේ ඒක දැකපු ගමන් මමත් ඇත්තටම පුදුම වුණා. මේක මිස් කරගන්න හොඳ නැති වැඩක්. බුද්ධික මල්ලි. ඇයි මේ උශිකුම තෝරගත්තේ? ඉබරාකි උශිකුම තෝරගත්තේ ඇයි? ඉබරාකි ප්‍රාන්තයේ ප්‍රසංග කලාවේ ආරම්භය අපි දන්න හැටියට. ඉතින් අපි උශිකු තෝරගත්තේ ටෝකියෝ කට්ටියටයි චිබා කට්ටියටයි. ඉබර කට්ටිය නරිතා. හරි මන්නක ප්‍රදේශයෙන් තෝරගත්ත අපි. උශිකු ප්‍රදේශ. සහ ඉබරාකි කියලා කියන්නේ විශේෂයෙන්ම ජපානයේ ඉන්න බොහෝමයක් එහෙ මෙහෙ විසිරුණු හැම කෙනෙක්ම එකතු වුණු තැන කියලා කියන්නේ. අනිවාර්යයෙන්. හැමෝම ඇවිල්ලා තියෙන තැන. ඉබරාකි වලට ජපානයේ ඕන පැත්තක කෙනෙක්ට පොඩි නෑදෑකමක් තියෙනවා කියලා. සමහර අය පාර්ට් ටයිම් ටිකට පළවෙනි ජොබ් ටික පටන් අරන් තියෙන්නේ මෙහෙදි. එනිසා මං හිතන්නේ පරණ නෑදෑකම් හිතවත්කම් නැවත අරගෙන උශිකු පැත්තට එන්න පුළුවන් කල්චර් හෝල් එකේ වැඩේ බලන්න නේ. අනිවාර්යයෙන්. අපි විශේෂයෙන්ම නිරෝෂන් මල්ලි අපි ස්පොන්සර්ස්ලා මතක් කරමු. ඔයගොල්ලන්ගේ විශාලම ශක්තිය. අනිවාර්යයෙන්මයි. සෞර එක්ස්පෝර්ට් ආයතනය, සීජේ ලංකා ආයතනය, කැමෝ යුනිටි ආයතනය, මිනා එක්ස්පෝර්ට් ආයතනය, ඇලිස් බාර් ආයතනය, චාන්නොටෝ ආයතනය, ආර්.එස්. ට්‍රේඩින් ආයතනය, සචි සැලොන් ආයතනය, FTJ එක්ස්පෝර්ට් ආයතනය, කොකොරෝ ලින්කා ආයතනය, MKR ප්‍රින්ට්ස් ආයතනය, ඒ වගේම ආයිබෝ ටීවී, සැලොන් නීට්, ධනුෂ්ක සේනාධීර ප්‍රොඩක්ෂන්, ඊට අමතරව පවර්ඩ් බයි ලයන් රොක්, ඒ වගේම කොලැබොරේෂන් විත් VB එක්සලන්ස්. ඉතාම හොඳ ස්පොන්සර්ස්ලා ටිකක් විශේෂම පුද්ගලිකව දන්නවා. ඔයගොල්ලන්ගේ වැඩේ ආවට පස්සේ අපිට උනත් ආවට පස්සේ අපි දැක්කේ ලස්සන වැඩක්. වෙනස් වැඩක්. මම දන්නවා ස්පොන්සර්ස්ලා ඔක්කොම සෙට් උනේ. අලි ඔයගොල්ලන්ගේ වැඩේ ලස්සනයි. වැඩේට හයි වෙන්න අපි ඕන දෙයකට ඉන්නවා කියන මාර සෙට් එකක්. අනිවාර්යයෙන්ම. thank you. මලි ටිකට්ස් අපි මතක් කරමුනේ. ටිකට් අයියේ පැය 6ක් ගහන ෂෝ එකෙත් අපි ටිකට් දෙන්නේ බැල්කනි ටිකට් එක කොලේයි.
ජෙනරල් ටිකට් එක කොලේෂන් 2යි VIP ටිකට් එක කොලේෂන් 5යි. සවිශේෂම දේ තමයි අපිට තාම තියෙන්නේ මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙන දවසේ ඉඳලා සති දෙකකටත් අඩු කාලයක්. මේකද කොන්සර්ට් එක ඇතුලේ මේ ඕගනයිසින් ටීම් එකේ තියෙන සුවිශේෂී දේ තමයි හරියටම 1000කට විතරයි ඉඩ තියෙන්නේ. ඉන්ඩෝ කොන්සර්ට් එකක් බලන්න පුළුවන් සීට්ස් ගානට විතරක්ම ටිකට් වෙන් කරලා තියෙනවා. 200කට එයා මම හිතන්නේ VIP එන්ට්‍රන්ස් එකක් ඔයගොල්ලෝ දීලා තියෙන 1200ක ප්‍රමාණයකට තමයි පුළුවන්. 1000කට විතරයි අවස්ථාව තිබෙන්නේ. මේ වීඩියෝ එක බලන වෙලාවෙත් ඒ 1000නුත් බහුතරයක් බොහෝමයක් ටිකට් සේල් වෙලා ඉවරයි. ඒ නිසා ඉක්මනින්ම වෙබ් එකට ලොග් වෙන්න. අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් අපේ ටිකට්ස් ගන්න පුළුවන් ලොකේෂන්ස් ටික. ඒවට කතා කරන්න ඉක්මනින්ම ප්‍රවේශ පත්‍රය වෙන් කරගන්න. මේක මිස් නොකර බලන්න පුළුවන්. ඊටාම සීමිත දිනකට තියෙන මිල කළු හැකි අවස්ථාවක්. එහෙමනම් ඔෂුකු දයිබුත්සු පිළිමේ පාමුලිදලා අපි ජූලි මාසේ 5 වෙනිදා මේඝනාද කොන්සර්ට් එක බලන්න උෂුකු කල්චර් හෝල් එකට එන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. සුශීසාවේ තමයි 10 ඉඳලා කෑම බීම වෙනුවෙන් ෆුඩ් ස්ටෝල් 3ක් ඕපන් වෙනවා. ඒව තමයි රස රහස් කියලා කියන්නේ. ඒ වගේම තමයි 12 ඉඳලා ගේට්ස් ඕපන් වෙනවා ටිකට්ස් ගන්න පුළුවන්. ඒ අතර මං හිතන්නේ තව ලං වෙනකොට ටිකට් සුඟක් අඩුවෙයි. මොකද හේතුව මේඝනාද කොන්සර්ට් එකේ හරියටම සීට්ස් තියෙන්නේ 10යි. 1000ක ටිකට් ප්‍රමාණයක් විතරමයි එළියේ තියෙන්නේ. ඒ නිසා වැඩි ප්‍රමාණයකට හැරිලා යන්න උනොත් අනේ අපේ සංවිධායක මණ්ඩලයට කෑ ගහන්න එපා. මේගොල්ලෝ මේ හුඟක් මේ උනන්දුවෙන් වැඩේ කරන්නේ. මේ අවසාන වශයෙන් ප්‍රේක්ෂකයන්ගේ මොකක්ද ඉල්ලන්න තියෙන්නේ? මේක ලස්සනට කරන කන්සෙප්ට් බුද්ධිමල්ලික් ඇතරම මේ ලස්සන්න කරන කන්සෙප් එකක්. ඒ නිසා සාමකාමියව ලස්සන්ට මේක සමරමු කියලා අපි ඉල්ලාසි. ප්‍රේෂමල්ලි අනිවාර්යෙන්ම විනීතව හැසිරීලා ලස්සන්ට ඉන්ඩෝ කොන්සර්ට් වයිබ් එක විඳගන්න කියලා අපි ඔයාලා සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා. ආතල්ලක මිස් කරගන්න එපා. මම හිතන්නේ කොහොමද ඔයගොල්ලන් නැගිටින්න හින්දා නැති මේ සෙෂන් එක හරියට වින්ද කෙනෙක්ට මම හිතන්නේ ආතල්ලේ කවදාවත් මිස් කරගන්න බැරි වෙයි. එහෙනම් හැමදෙනාටම ආරාධනා කරනවා www.mega360.com වෙබ් අඩවියට ගන්න. ටිකට්ස් ලොකේෂන්ස් ටික තියෙනවා. අපි එහෙනම් තුලිමාසේ පස්සේ හමු වෙමු. ජයවා. Thank you.